හරි හැමෝටම මම අද කියලා දෙන්න යන්නේ Rubik cube එකක් එහෙම නැත්නම් පාට ගණකයක් විසඳන ආකාරය. හරි. මූලික වශයෙන් ගත්තොත් එහෙම මේකේ පැති 6ක් තියෙනවා. පැති 6ේ ස්ථාවරව හැම වෙලේම පවතින කොටු 4ක් කොටු 6ක් තියෙනවා. එකක් තමයි මේ ඒ තමයි මේ මැද තියෙන කොටු. ඒ අනුව අපි පැති නම් කරගන්නවා. මේක අපි නිල් පැත්ත කියලා කිව්වොත් මේක කහ පැත්ත, මේක කොළ පැත්ත, මේක සුදු පැත්ත, මේක තැඹිලි පැත්ත, මේක රතු පැත්ත කියලා හදාගත්තොත් අපි සුදු පැත්ත එහෙම ඒ කියන්නේ මේ සුදු මැද කොටුව තියෙන පැත්ත බේස් එක කරගෙන තමයි ඉස්සරවම අද මේ ගණකේ විසඳන්න ලෑස්ති වෙන්නේ. ඒකට අපි ඉස්සරවම කරන්න ඕන සුදු පැත්තට ප්‍රතිවිරුද්ධව තියෙන පැත්ත තමයි කහ පැත්ත. හරි. කහ පැත්තේ කොටුවේ අග තියෙන එහෙම නැත්නම් මේ edge piece 4 අපි අග කොටු 4 සුදු 4ක් කරගන්න ඕනේ ඉස්සරවම. ඒක කරගන්න එච්චරම අමාරු නෑ. පොඩි movements කියන්නේ පොඩි වෙනස් කිරීම කීපයකින් ඒක ඉතාම ඉක්මනට කරගන්න පුළුවන්. දැන් මම එකක් move කරගත්තා. ඊළඟට බලනවා ඊළඟ තියෙන කොහෙද කියලා. ඒ අවශ්‍ය ආකාරයට ඊළඟ එකත් move කරගත්තා. දෙකක් හරිද? මේ කෙනෙක් පැත්තේ තියෙන මම ඊළඟ එකත් ලේසියෙන්ම move කරගන්නවා. එතකොට කොට තුනක් හරි. අවසාන වශයෙන් එකක් තියෙනවා ඒක යාබදව තියෙන එකකින්ද අපි ඒක තනි කරගන්න ඕන. මේ ආකාරයට මේක තනි කරගෙන කහ කොටුව 4 වටේට සුදු කොටු 4ක් ගේනවා. හරි. මේක තමයි පළවෙනි පියවර. ඊට පස්සේ මේ තියෙන්නේ හැම කොටුවකම සුදු කොටු 4 යාබද කොටුවේ පාට තියෙනවනේ. ඒ අනුව කොටු 4ක් අපිට හම්බ වෙනවා. එකක් තැඹිලි රතු කොළ නිල්. කවදාත් අපිට කහ කොටුවක් හම්බ වෙන්න බෑ. මොකද කහ ඒවා තියෙන්නේ අනිත් පැත්තේ හින්දා. හරි. දැන් මෙතන හම්බෙන සුදු කොටු 4ට අපි කරන්න ඕන යාබදව තියෙන පාට තියෙනවනේ. කියන්නේ සුදු පාටට යාබදව තියෙන රතු පාට. අපි ඉස්සරවම කරගන්නේ රතු පාට මැද කොටුව හරියන ආකාරයට අපි වෙනස් කරගෙන move කරගෙන ඊට පස්සේ මේ සුදු කොටුව විරුද්ධ පැත්තේ තියෙන සුදු කොටුවත් එක්ක මැච් කර ගන්න. එහෙම නැත්නම් ගලප ගන්නවා. කොළ පාට පැත්ත ගත්තොත් සුදු ඒ වගේම ඊළඟ කහ කොටුවේ සුදු එකේ කොළ පාට පැත්ත ගත්තොත් නිකම්ම මැච් වෙලා තියෙන එකකින්ද අපි කරන්නේ කෙලින්ම සුදු පැත්තට move කර ගන්නවා සුදු පාට කොටු. ඊට පස්සේ අපි ගත්තොත් සුදු කොටුට යාබද තියෙන නිල් එක මැච් වෙලා නැහැ. හින්ද එක movement එකක් කරගත්තා. මැච් වුණා. කෙලින්ම අපහු move කරගත්තා. මේක බොහොම පහසුවෙන් කරගන්න පුළුවන් දෙයක්. මේකට එච්චර දැනුමක් concentration කිරීමක් අවශ්‍ය නැහැ. ඊට පස්සේ මේක ගත්තොත් මේක තියෙන්නේ තැඹිලි රතු. අපි තැඹිලි කරගන්න ඕන. මේ ආකාරයට තැඹිලි මැද කොටුවත් එක්ක යා කරගත්තා. දැන් තියෙන මේ අන්තිම සුදු කොටුව කහ පැත්තේ ඒක move කරගන්නවා සුදු පැත්තට. හරිද? කොටිත් බැලුවොත් එහෙම සුදු මැද කොටුව කොහොමවත් වෙනස් වෙන්නේ නැහැ. ඒක අපිට හදන්න දෙයක් නැහැ. හැබැයි සුදු කොටුවත් එක්ක තියෙන edge pieces එහෙම නැත්නම් අග කොටු 4 දැනට හදාගෙන තියෙනවා. බේස් එකේ පළවෙනි ක්‍රොස් එක අපි හදාගෙන තියෙනවා. ඊට පස්සේ අපි කරන්න ඕන කෝණ pieces 4 එහෙම නැත්නම් කොන් 4 තියෙන කොටස් 4 හදාගන්න එක. කොන් 4 හදාගන්න අපි මේක අපි දැන් පාදමේ වශයෙන් එහෙම නැත්නම් බේස් එක කියලා ගත්තොත්
හරි බේස් එකට උඩින් තියෙන එක අපි টොප් එක කියලා ගත්තොත් එහෙම නැත්නම් මුදුනත කියලා ගත්තොත් ඊළඟට තමාන්ට මුහුණලා තියෙන ආකාරයට අනුව අනිත් කොටස් දකුණත වමත මට සාපේක්ෂව ඉදිරිය හා පසුපස කියලා ගත්තොත් එහෙම නැත්නම් right left front and back කියලා ගත්තොත් බේස් එක টොප් එක කියලා ඒ විදිහට නම් කරගත්තොත් අපිට ඊළඟ කරන ඇල්ගොරිතම්ස් කරගන්න ලේසි වෙනවා. හරි. අපි බේස් එක ගමු. බේස් එකට බේස් එකේ කොටුව මේ විදිහට තියෙනවා. බේස් එකට සාපේක්ෂව පැති මුහුණත් වල টොප් එක හා බේස් එක අමතක කරොත් පැති මුහුණත් වල බේස් එකට සාපේක්ෂව පැති මුහුණත් වල මුදුනත කොන් වල සුදු කොටු මූව් කරගත්තාම තමයි අපිට ලේසියෙන්ම සුදු කොටු අවශ්‍ය තැන් වලට හදා ගන්න පුළුවන්. දැන් ඔකට ගත්තොත් වෙන්නේ නැති මේක බේස් එක සුදු කොටුවක් තියෙනවා. අනිත් සුදු කොටුව තියෙන টොප් එකේ අපිට එහෙම අවශ්‍ය නැහැ. තව සුදු කොටුවක් තියෙනවා. එකක් තියෙන බේස් එකේ අපිට එහෙම නෙවෙයි අවශ්‍ය. පැත්තක টොප් එකේ සයිඩ් කියන්නේ සයිඩ් ෆේස් එක টොප් එකේ කෝනර් එක තමයි තියෙන්න ඕන. හරි. හැබැයි টොප් එකේම නෙවෙයි টොප් කෝනර් එක. හරි. දැන් අපි තියෙන එක ඉස්සරහම සලකලා බලමු. ඒ කියන්නේ ඔය කටිල් ගත්තොත් වෙන සුදු පාට කොටුවක් තියෙනවා. බේස් එක හැම වෙලේම පල්ලෙහෙන් තියාගන්න. සුදු පාට කොටුව টොප් එකේ තියෙන පාට අමතක කරන්න. අන්න සයිඩ් එකේ තියෙන නිල් පාට අපි නිල් පාට මැද කොටුවක් එක්ක මැච් වෙනකම් මේක අපි කරක ගන්නවා. අනිවාර්යයෙන්ම හදා ගන්න පුළුවන් වෙන රෙක්ටැන්ගල් එකක් මේ රෙක්ටැන්ගල් එක නේ මේ විදිහට ගලප ගන්න පුළුවන් වෙන ඕන මැද කොටුවක් එක්ක. හරි. එහෙම ගත්ත එක ඊට පස්සේ කරන්නේ අපි බලනවා දැන් මේ හම්බෙලා තියෙන සුදු කොටුව කොහොමද මෙතෙන්ද ගෙන්න ගන්න කියලා. ඒකට අපි මූවමන්ට් දෙකක් තුනක් කරන්න පුළුවන්. හරි. හැම වෙලේම ලේසියෙන් කරන්න පුළුවන්. මේ තියෙන එක සුදු කොටුව පැත්තකට කරා. ඊට පස්සේ බේස් එකක් උඩට ගෙනාවා. ඒකලා අපහව right side එකට කරපු එක අපව left side එකට කරලා සුදු එකත් එක්ක match කරගෙන පල්ලෙහාට කරපුවාම අපිට පුළුවන් අවශ්‍ය කොටුව නිල් තැනට ගෙනියන්න. ඒ කියන්නේ මම අපහු කිව්වොත් එහෙම මේක මගේ බේස් එක පල්ලෙහෙන් තියාගත්තා. හරි. නිල් පාට කොටුවත් එක්ක තිබ්බ සුදු එක මම පැත්තකට කරගත්තා. මොකද අපිට ඒක පහළට ගෙනියන්න ඕන හින්දා මේ පැත්තේ තියෙන බේස් එක උඩට කරලා ආපහු මේ විදිහට නිල් පාට කොටු මෙතෙන්ට ගෙන්නගෙන ආපහු බේස් එකට අපි මේ නිල් කොටුව දාගත්තා. එතකොට දැන් මේ කොටු හතර හරි. ඊළඟට ගත්තොත් නිතරම මේ ඇවිත් තියෙනවා මේ සුදු පාට කොටුව රතු සයිඩ් එකක් තියෙන මේකට টොප් එකට. ඒ කියන්නේ බේස් টොප් සයිඩ් එකට ඇවිත් තියෙනවා. අපි එතකොට ඉස්සරහම කරනවා මතකද රතු සෙන්ටර් එකත් එක්ක තමයි මැච් කරගන්න. ඊට පස්සේ බලනවා මම කියන ක්‍රම කීපයක් තියෙනවා කියලා ඒක කරගන්න. හරි. එකක් තමයි සයිඩ් එකට කරලා මේවා කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ සයිඩ් එකට කරලා පුළුවන්. මේ සයිඩ් එක මේ සයිඩ් එකට කරලත් පුළුවන්. මේ සයිඩ් එකට කරලත් පුළුවන්. අපි මේ පැත්තට කරලා කලින් විදිහටම white එකත් එක්ක match කරගෙන ආපහු පහළට ගෙනියනවා. එතකොට කට්ටියට පේනවා ඇති. පහළ දැන් කොටු 1 2 3 4 5 6
හැදිලා තියෙනවා. 7ත් ඉබේම නිකම්ම හැදිලා තියෙනවා. තව අපිට එක සුදු කොටුවක් ගැන හිතන්න ඕනේ. මේ වෙලාවේ සුදු කොටුව මෙතෙන්ට ඇවිත් වෙනවා. සමහර වෙලාවට මේ සුදු කොටුව මෙහෙ තියෙන්න පුළුවන්. එතකොට අපි කරන්නේ අපිට මූව් කරන්න පුළුවන් මෙතනදී මේ පැත්තටයි මේ සිරස් අතටයි මේ සිරස් අතරයි විතරයි. ඒ කියන්නේ টොප් එක මෙහෙම කරලා ගත්තොත් සිරස් අතර කියලා ගන්න කෙලි. මේ පැත්තටයි මේ පැත්තට බේස් එක කියලා ගත්තොත් white එක මේ දැන් මේක නිතරම තියෙන හින්දා බලපුවාම නිල් පාට කොටුවත් සයිඩ් එකෙන් තියෙනක මැච් වෙලා තියෙනවා. අපිට කරන්න ඕන එහෙනම් තව එක මූවමන්ට් එකක් මම කට්ටියට පෙන්නන්නම්. මේක වෙනස් ආකාරයකින් කරගන්න. හරි. ඒක තමයි මෙහෙම මේ පැත්තට අපි කලින් පාර එහා පැත්තට දාලා කරගත්තේ. එකක් උඩට ගන්නවා. ඒකලා මේ ආකාරයෙන් නැවත වටයක් කරකවලා টොප් එක ආපහු ගෙන්න ගන්නවා. මේ white line එක පැත්තට. හරි. එතකොට ඔකටිට පේනදී මේ ආකාරයට සයිඩ් වල තිබ්බේවා අපි කොහොමද ගෙන්න ගත්තේ ඉතරම බැලුවා. සාරාංශ කරලා කියනවා නම් white pieces කොහෙද තිබ්බේ කියලා බැලුවා. white pieces උඩ තිබ්බනම් මම කිව්වා sides වලට ගෙන්න ගන්න කියලා. side edge හතරට ගෙන්න ගන්න කිව්වා. side corners හතරට ගෙන්න ගන්න කිව්වා. ඒකලා match වුණාම white එක මෙතෙන් ආවනම් white එකට එහා පැත්තෙන් තිබ්බ color එක බැලුවා. color එකත් එක්ක match කරලා center එකත් එක්ක match කරලා ඒක තියෙන තැනින් එහාට කරලා එතෙන්ට බේස් එකේ තියෙන ෆේස් එක ගෙනල්ලා ආපහු නැවත ඒ තිබ්බ තැනට white එක ගෙනාවා. ඒක කරන්න පුළුවන් ආකාර දෙකක් තිබ්බා. මම ඒ ආකාර දෙකම කටිට පෙන්නුවා. අපස්සට ගිහින් බලන්න පුළුවන්. ඒ ගෙනලා ආපහු පල්ලෙහාට correct piece එකත් එක්කම බේස් එක ගෙනිච්චා. ඒ ආකාරයට අදාගත්ත බේස් එක තමයි මේ තියෙන්නේ. හරි. ඒ බේස් එක හදාගත්තට පස්සේ ඉතිරි හැටි කරන විදිහ අපි හැමින් බලමු. බොහොම ස්තුතියි. හරි. පළවෙනි මේ කියන්නේ පළවෙනි ස්ටෙප් එකේට මම පොඩි උදව්වක් කරනවා. ඕන කට්ටියට විතරක් මේක තේරුම් අරගෙන නියදියක් විදිහට එහෙම නැත්නම් ඇල්ගොරිතම් එකක් විදිහට මේක පාවිච්චි කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේක සාමාන්‍ය නියත වශයෙන්ම සිද්ධ වෙන දෙයක් විදිහට අරගෙන මේක කරන්න පුළුවන්. මේකේ පළවෙනි ස්ටෙප් එක තියෙන්නේ ඔකටිට පේනවා ඇති මම මේ දීලා තියෙනවා TC RC TA RA අකුරු නම් කියවන්න පුළුවන් දන්නේ මගේ අකුරු නම් එච්චර හොඳ නැහැ. ඉතින් ඒ කියන්නේ පළවෙනි කොටසෙන් කියන්නේ අර මම කට්ටියට කියවනේ මේ cubic එකේ දැන් හිතමු white piece එකක් මේ top left side එකේ තියදී කොහොමද මේවා කරන විදිහ තමයි පළවෙනි එකෙන් කියන්නේ. ඕනෑම කොකටට එක පැහැදිලි කරන්න. ඊට පස්සේ white piece එකක් top right එකේ තියදී කොහොමද මේවා කරන්නේ විසඳන්න කියන එක විදිහ තමයි දෙවෙනි ඇල්ගොරිතම් එකකින් කියන්නේ. හරි. ඇල්ගොරිතම් එකේ පොඩ්ඩක් බලා ගන්න. TC කියන්නේ top face එක. එහෙම නැත්නම් මුදුනට clockwise. clockwise කියන්නේ ඔරලෝසුවේ කටු කරගෙන දිශානතියට. ඒ කියන්නේ මේ පැත්තට. ඒ කියන්නේ මේ ආකාරයට. හරි. අපිට අර පොඩ්ඩක් හිතන්න වෙනවා මේ සිරස් පැති වලනොත් clockwise කියන එක clockwise ඒ පැත්ත ඒ කියන්නේ අපි දකුණු වාමට ගිහින් බලද්දි clockwise-ම කියන ඒ කියන්නේ ඒ පැත්තට ඔරලෝසුවේ අපි අතේ ආවලා කොහොමද කට්ට කරකෙන විදිහ කියන එක බලලා හදා ගන්න පුළුවන්. ඉස්සරහම එක බලමු. TC කියන්නේ top එක clockwise, RC කියන්නේ right එක clockwise, TA කියන්නේ top එක anti clockwise, top face එක. ඊට පස්සේ RA කියන්නේ right face එක anti clockwise. හරි දෙවෙනි එක ගත්තොත් එහෙම අපිට පේනවා දෙවෙනි එකේදී මම කිව්වා මේ cubic එකේ white
edge piece එකක් මෙතෙන්ට ගෙන්න ගන්න ආකාරයක්. හරි. ඒකෙදි කොහොමද වෙන්නේ කියන එක තමයි දෙවෙනි එකෙදි කියන්නේ. right එකේ තිබ්බොත් එහෙම face එක මූණට එහෙම නැත්නම් face එක නැත්නම් front එක clockwise. හරි. top එක clockwise ඊට පස්සේ front එක anti clockwise කරපු ගම දෙවෙනි අවස්ථාවෙන් අපිට හදා ගන්න පුළුවන් වෙනවා කොහොමද මේක edge piece එකක් bottom base එකට ගෙන්න ගන්න විදිහට මම කටිට එක පෙන්නන්නම්. හරි ඊළඟ මේ වීඩියෝ එකේ මම කරලා පෙන්නන්නම්. හරි. දැන් මේකෙදි අපිට පේනවා මේක base එක white එක හරි face අපිට front එකේ තියෙන්නේ white එකේ තියෙන්නේ right side එකේ top white edge එකක් තියෙන්නේ. හරි මේක කරගන්න තමයි අපි පළවෙනි algorithm එක පාවිච්චි කරන්නේ. ඒක තමයි පෙන්වන පහවටිට top clockwise right clockwise top anti clockwise right anti clockwise. හරි මේක bottom එක මේක top එක මේක තමයි right එක මේ facing එක. හරි එහෙනම් මොකද ඉස්සරම් තියෙන්නේ top clockwise. හරි එකක් right clockwise can මේක හරි top anti clockwise right anti clockwise තේරුණාද? හරි එතකොට මේක facing එක නිකම්ම හැදිලා තියෙනවා. මේ algorithm එක පාවිච්චි කරනවා මේක ඕනම වෙලාවක right hand side එකේ කියන්නේ අපි මේ side piece color match එකෙන් පස්සේ right hand side එකේ top edge එකට white එක આવොත් අපිට ඒ algorithm එක පාවිච්චි කරන්න පුළුවන්. දෙවෙනි එක තමයි left edge එකට white එක වෙත් තිබ්බොත් මේ bottom white base එක මගේ front එකේ left edge එකට white piece එක වෙත් තිබ්බොත් දෙවෙනි algorithm එක තමයි front clockwise top clockwise front anti clockwise steps තුනයි. හරි front එක clockwise front එකේ මෙන්න මේ facing එකට ඊට පස්සේ top එක කියන්නේ උඩම තියෙන එක anti clockwise ඊට පස්සේ ආය front එක top එක clockwise ඊට පස්සේ ආය front එක anti clockwise. මේ ආකාරයට side එකත් එක්ක match වෙලා white edge piece එකක් තියෙනවා නම් මේ algorithms වලින් අනිවාර්යයෙන්ම පහළට හරියට මේ base pieces ටික හරියටම කරගන්න පුළුවන්. හරි දැන් අපිට තියෙන්නේ එක මේක හදාගත්තා එක layer එකක් අපි හදාගත්තා එමත් එක තලයක් හදාගත්තා. අපිට දැන් තියෙන්නේ second එක හදාගන්න. ඒකට තියෙන බලන්න ඕන මේ center pieces එක edge pieces match කරගන්න කොහොමද කියන එක දැන් ගත්තොත් ඒකට අපි මූලිකව පාදක කරගන්නේ මේ edge piece ටිකයි top layer එකේ තියෙන edge piece ටිකයි තමයි. ඒකට හේතුවක් තියෙනවා. දැන් මෙතන තියෙන රතු නිල් කියන edge piece එක මෙතන තියෙන රතු නිල් කියන edge piece එක අපි පොඩ්ඩක් මේ පැත්තට හරකගෙන ඒක මෙතෙන්ට ආවනම් මේ තියෙන edge piece මෙතෙන්ට ආවනම් මෙතන තියෙන නිල් පැත්තත් එක්කයි රතු පැත්තත් එක්කයි දෙකටම මැච් වෙනවා. හරි ඒකයි මෙතනදී මේ උඩ layer එකේ තියෙන edge piece එකයි front එකේ තියෙන edge piece එකයි තමයි හැම වෙලේම අපි consider කරන්නේ. ඒකට අපි ඉස්සරම move කරන්න තෝරගන්නේ
උඩ ලේයර් එකේ තියෙන edge piece එක. ඒකට අපි කරන්නේ ඉස්සරම උඩ ලේයර් එකේ තියෙන්න ඕන කහ පාට ගෑවිච්ච නැති edge pieces. දැන් ඔක කට්ටියට බැලුවොත් මේක base එක, මේක top layer එක, උඩ layer එකේ කහ පාට ගෑවිච්ච නැති pieces එකයි දෙකක් තියෙනවා. දැන් කහ පාට ගෑවිලා තියෙනවා. මෙන්න මේ edge piece එකේ කහ ගෑවිලා තියෙනවා. මේක මට consider කරන්න බෑ. මේකත් කහ පාට ගෑවිච්ච edge piece එක. සමහර වෙලාවට එකක්වත් නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපිට කරන movements වලින්ම අපිට පුළුවන් ඒව හදාගන්න. ඒ ගැන එච්චර worry කරන්න එපා. මොකද first movement ටික මේකේ තියෙන movements algorithm එකකින් කරගන්න පුළුවන් ආපහු කලින් කියපු විදිහටම. හරි. අපි ඉස්සරම consider කරමු මේ තියෙන edge piece එක රතු නිල් එක. ඒකට අපි ඉස්සරම කරන්න ඕන දේ තමයි රතු නිල් මේ edge piece එක ඉස්සරම මේකේ side එකේ තියෙන රතු side එකත් එක්ක match කරගන්න ඕන. හරි. මෙන්න රතු side එකත් එක්ක match කරගත්තා. top එකේ තියෙන නිල් එක හොඳට මතක තියාගන්න. නිල් එක තියෙන පැත්ත බලන්න, පාට බලන්න. නිල් එක තියෙන්නේ මේ side එකේ. මේ movement එක හොඳට මතක තියාගන්න. ඒ තියෙන side එකෙන් එහා පැත්තට තමයි ඒ කියන්නේ තියෙන පැත්තෙන් විරුද්ධ අතට තමයි මේ top layer එක අපි හරව ගන්න. ඒකට හේතුවක් තියෙනවා. ඒක ඒ විදිහට කරොත් තමයි අපිට ඒ piece එක අදාළ තැනට move කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි කරන්නේ මේ නිල් පාට side එක තියෙන්නේ right hand side එකනේ. ඒක අපි එකක් උඩට කරනවා. ඒ කියන්නේ clockwise. ඊට පස්සේ top එක anti clockwise කරනවා. හරි. ඒකල ආපහු right hand side එක right side එක anti clockwise කරලා හදා ගන්නවා. එතකොට ඔකටිට පේනවා ඇති මෙතෙන්ද දැන් ඇවිත් තියෙනවා සුදු edge එකත් එක්ක රතු ඩීල් තියෙන ඒ කියන්නේ ජේසන් එහෙම නැත්නම් එකිනෙකට යාබදව තියෙන pieces දෙකක් තියෙනවා. අපිට දැන් මේක ගත්තොත් මේක අර කලින් තිබ්බ විදිහට සුදු side එකේ left hand side එකේ තමයි මේ සුදු piece එක තියෙන්නේ. ඉතින් left hand side එකේ තියෙනකට කිව්වේ අපි front clockwise කරලා හරි top එක anti clockwise කරලා ආපහු හදා ගන්න කියන එක තමයි කලින් step එක කිව්වේ. නමුත් මේකෙදි එහෙම කරන්න එපා. ඒක ඒ විදිහටම තියලා අපි කරන්න හදන්නේ මේ දෙක යාබදව තියාගෙන කොහොමද move කරන්න පුළුවන් කියලා බලනවා. ඒකට කරන්නේ ඉස්සරහම top එක anti clockwise කර ගන්නවා. මොකද එතකොට ඒ දෙකම තියෙනවා. එතකොට මේ පැත්තට ගත්ත දැන් මේක තියෙන්නේ left side එකේ මේක මෙහෙමම තියලා move කරගෙන හරියන්නේ. අපි එකට කරන්නේ මේක අපි වෙනස් කර ගන්නවා මේ විදිහට. හරි. ඒකල බලනවා කොහොමද මේක කරන්නේ. හරි අපි කරන්නේ මෙතනදී මේක මේ යාබදව තියෙන කොටු දෙකම එකට තියෙන විදිහට වෙනස් කරගෙන ඊට පස්සේ දැන් මෙතන කෝණ පීස් එක තියෙනවා. කෝණ පීස් එක උඩට ගන්නවා. ඒකල අරගෙන අයි මේ සයිඩ් එකෙන් උඩට ගන්න. අපි මොකද එතකොට මේක අපි අනිත් පැත්තට කරපු ගමන් ඒකට අදාළ සුදු කොටුවත් එක්ක මේකේ මූවමන්ට් එකෙන් අපිට හදා ගන්න පුළුවන් අපිට අවශ්‍ය ආකාරයට මැද කොටුව. ඒ කියන්නේ මෙන්න මේ විදිහට. දැන් මොකටද පේනවද? ජේසන් වල තියෙන අනිත් දෙක බලපුවාම
මේක ආය මැච් වෙන විදිහට අපි හදාගත්තා. ඒක අපි ඉස්සරම මතක තියාගන්න ඕන පළවෙනි ස්ටෙප් ටික තමයි. හරි. ඊට පස්සේ අපි ගත්තොත් ආය තියෙන උඩ කහ පාට ගෑවිච්ච නැති තව කොටු දෙකක් අපිට සෙට් වෙලා තියෙනවා. ඒකෙන් අපි මේ කොළ තැඹිලි කියන කොටුව ගත්තොත් සයිඩ් එකේ තියෙන කොළ පාටත් එක්ක තමයි අපි මැච් කරගන්නේ. ඔන්න කොළ පාටත් එක්ක මැච් කරගත්ත මේ සයිඩ් කොටුව. ඊට පස්සේ තැඹිලි පාට තියෙන්නේ මගේ වම් අත පැත්තේ. අපි වම් අත පැත්තේ තියෙන හින්දා ඒකෙන් අනිත් පැත්තට කරගෙන දකුණු පැත්තට ඒ කොටුව ගෙනියනවා. ඊට පස්සේ තැඹිලි පාට තියෙන සයිඩ් එක අරගෙන ඒක දැන් තියෙන වම් අත පැත්තේ නිසා anti clockwise කරනවා left hand side එක. ඊට පස්සේ drop එක clockwise කරලා ආය left එක clockwise හදා ගන්න. එතකොට අපිට side එකකට එනවා white piece එකක්. හැබැයි එතකොට එද්දි මේ දෙක ජේසන් වෙන්නේ මේ කොළයි තැඹිලි දෙක. ඒක එහෙම තමයි අපිට වෙන්න ඕන. මේ ජේසන්ව තියාගෙන වෙනස් කරන්න කොහොමද කියලා අපි බලනවා. එහෙම කරන්න නම් අපිට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා මේ දෙක බිඳින්න නැතුව එකම විදිහකින් තියාගෙන මේ එකට මේ දෙක ගෙනියන්න. ඒකට අපි කරන්නේ ඒ තියෙන ලේයර් ඒ කියන්නේ ඒ මූවමන්ට්ස් වලින් ඒක අයින් කරගෙන මෙතනදී අපි ඇත්තටම අනිත් පැත්තට යන්න ඕන. ඒ විදිහට අයින් කරගෙන ඊට පස්සේ අදාළ අනවශ්‍ය කොටුව white මේ white corner එකේ තියෙන එක උඩට ගෙනල්ලා top layer එකට ගෙනල්ලා අපහව anti clockwise මෙයා කරලා අපිට අවශ්‍ය ඒ කොටු හතර නැවත මේ ආකාරයට ගෙන්න ගන්නවා. ඒ කියන්නේ අර පළවෙනි ස්ටෙප් එකෙන් පස්සේ අපි පොඩ්ඩක් කල්පනා කරගෙන අපි මොකද කරන්න කියලා. ඒකට මේකට අර නියදිය කියන්න බෑ. සමහර වෙලාවට වෙනස් වෙනවා. කොහොමද වෙන්නේ කියන එක අනුව දැන් අපි ගත්තොත් ආය අපිට උඩ තියෙනවා නිල් තැඹිලි කියන HPs එක. නිල් තැඹිලි HPs එක හදා ගන්න මේවා කරගන්න අපි කරන්නේ ඉස්සරහම තැඹිලි සයිඩ් පීස් එකත් එක්ක තැඹිලි සයිඩ් එක මැච් කර ගන්නවා. ඊට පස්සේ නිල් පාට තියෙන්නේ වම් අත පැත්තේ. මම දකුණු පැත්තට මාරු කරගත්තා. ඊට පස්සේ නිල් පාට තියෙන සයිඩ් එක අපි එකක් උඩට කරලා top එක වම් clockwise මේව කරලා ආපහු left side එක clockwise හදා ගන්නවා. හරි. එහෙනම් බලපහම ආය අපිට පේනවා මේ නිල් තැඹිලි දෙක මැච් වෙලා තියෙනවා. හරි. අපිට මේ නිල් තැඹිලි දෙකම තියාගෙන කොහොමද මේ white piece එක පල්ලෙහාට ගන්න කියන එක ඊළඟ challenge එක තියෙනවා. අපි ඒක කරන්නේ ඒ movements වෙන පැත්තෙන් නිල් තැඹිලි දෙකත් එක්ක white එක අයින් කරගෙන ඊට පස්සේ නැවත තිබ්බ තැනට white piece එක ගෙන ආපුවාම අපිට අදාළ ආකාරයට හදා ගන්න පුළුවන්. දැන් අපි කොටු තුනක් හදාගත්තා. දැන් අවසාන එක තියෙන්නේ. මේ අවසාන එක කරද්දි ගොඩක් වෙලාවට මේ උඩට කහ පාට කොටු හතරම එන්න ඉඩ තියෙනවා. එහෙම වුණාම අපි අර කලින් කරපු මූවමන්ට් එකක් කරලා කොහොම හරි මේ HPs වලට කහ පාට ගෑවිච්ච නැති කොටස මේක කරගන්න. හරි. දැන් මේක හරියට තියෙනවා. අපි බලමු. දැන් ඒක මැච් වෙලා තියෙනවා. රතු පාට ඊට පස්සේ කොළ පාට තියෙනවා. හරි. මේ කොළ පාට කොහොමද මේ මැච් කර මේ කොටුව කොහොමද අපි මෙතෙන්ට ගෙන්න ගන්න කියන එක බලමු. ආපහු කොළ පාට තියෙන එකෙන් අනිත් පැත්තට අපි ගන්නවා HPs එක. කොළ පාට සයිඩ් එක අනිත් පැත්තට ගත්තා. ඊට පස්සේ බලනවා. හරි. මේ තියෙන කොළ පාට සයිඩ් එක anti clockwise කරා එකක්. ඊට පස්සේ top එක clockwise කරලා
ආපහු කොළ පාට සයිඩ් එකම clockwise කරනවා. එතකොට අපිට edge piece එකක් වෙනවා. ඒ edge piece එකේදී අනිවාර්යයෙන්ම මේ side pieces දෙක match වෙලා එන්නේ. අපිට දැන් ආපහු කරන්න ඕන මොකද්ද? මෙන්න මේ තියෙන edge pieces දෙක movements වෙන පැති වලින් අයින් කරගන්න. අපි එකට එක top එක clockwise කරගෙන right එකත් clockwise එකපාරක් top එක anti clockwise කරලා right එක anti clockwise කරගත්තාම අපිට දැන් මේ ආකාරයට base මේ first layers දෙක හදා ගන්න පුළුවන් වෙනවා. හරි. අපි බලමු ඊළඟ වීඩියෝ එකෙන් කොහොමද මේවා අනිත් දේවල් කරගන්න කියන එක. හරි. ඊළඟට මේකේ අවස්ථා විශේෂ අවස්ථා 1 2 3 4ක් තියෙනවා. මම දැන් මෙතනදී කතා කරන්නේ මේකේ කියලා දැන් පටන් ගන්න base layers දෙක හදලා වුණාට පස්සේ අපි ඊළඟ concentrate කරන්නේ මෙන්න මේ top edge layers කොටු 4 ගැන. හරි. top දැන් මේ base layer දෙක හදුවට පස්සේ උඩේ නැත්නම් top layer එකේ මූණතේ කහ පාට කොටු පිහිටන ආකාරය අනුව ඊළඟට කියන්න යන algorithms ක්‍රමවේදයන් කීපාරක් පාවිච්චි කරන්න කියලා තීරණය වෙනවා. දැන් උදාහරණයක් විදිහට කහ පාට කොටු ඕන තරම් තියෙන්න පුළුවන්. එක එක ආකාරයකට පිහිටන්න පුළුවන්. නමුත් මම මෙතනදී සලකලා බලන විශේෂ අවස්ථා 3ක් විතරයි. එකක් තමයි කහ මැද කොටුව විතරයි තියෙන්නේ. ඒ කියන්නේ top layer එකේ දැන් මේ පේනවා වගේ කහ එක විතරයි. දෙවෙනි එක තමයි මෙන්න මේ විදිහට කහ කොටු L shape එකක් හදලා තියෙනවා. L කියන්නේ L එක අනිත් පැත්ත හැදුවා වගේ. හරි. තුන්වෙනි අවස්ථාව තමයි මේ විදිහට කහ කොටු මැද දෙකක් කහ මැද ඉරක් ආකාරයට හැදිලා තියෙනවා. හරි. අපි හැම වෙලේම හිතන්නේ මේක තමයි ප්‍රාථමික අවධිය, මේක තමයි ද්විතීයික අවධිය, මේක තමයි ඊළඟ තෘතීයික අවධිය කියලා ගත්තොත් පළවෙනි අවස්ථාවේදී මේ තියෙන ඇල්ගොරිතම් එක අපිට 1 2 3 4 පාරක් කරපුවාම අපිට අවශ්‍ය උඩ මූණත හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ cubic එකේ edge pieces 4ට කහ කොටු 4ක් අපිට ගෙට ගන්න පුළුවන් වෙනවා. හරි. algorithm එක මේක තමයි front clockwise, right clockwise, top clockwise, right anti-clockwise, top anti-clockwise, front anti-clockwise. හරි. මේක තමයි algorithm එක මේ කොටු 4 හදා ගන්න මේකේ පුළුවන් එක පාරක් දෙපාරක් තුන් පාරක් හතර පාරක් හරි මේවා කර ගන්න. මෙතනදී අපිට පන් කිව්වා අපිට මේක 4 පාරක් පාවිච්චි කර ගන්න වෙනවා කියලා. මේ කියන්නේ ප්‍රාථමික අවධිය. මෙතනදී 3 පාරයි. මෙතනදී මෙතනින් 1 පාරයි, මෙතනින් 2 පාරයි, මෙතනින් 3 පාරයි. හරි. අපි එහෙනම් ඒක කරගන්න විදිහ ඊළඟට බලමු. හරි. දැන් කටිට මම පෙන්නන්නම්. මගේ cubic එකේ තියෙන්නේ එක කහ කොටුවයි. මේක මම අපෝ front එක ඔක්කොම තියෙන්නේ කරගන්නේ right එක front එක ඔක්කොම තියෙන්නේ හැම වෙලෙම base එක සුදු කරගෙන තමයි මම අර algorithm මේ නාම කරලා තියෙන්නේ. හරි. දැන් බලුවා මැද කොටුවක් තියෙන අපිට ඉතින් ඕන පැත්තකින් පටන් ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ එක කොටුවයි නිශ්චිත දෙයක් කියන්න බෑ. නමුත් මම කට්ටියට මම එක එක අවස්ථාවේ කතා කරන්න ගන්නවා. හරි. පළවෙනි එකම තමයි front එක clockwise. හරි. front එක clockwise කරා මේ white edge එක ඇවිත් තියෙන ඊට පස්සේ right එකත් clockwise කියන්නේ මේක right එක
clockwise top එක clockwise හරි top එකත් මම clockwise කරා අර algorithm එකේ තියෙන ඊට පස්සේ හැමීට right එක anti clockwise top එක anti clockwise front එක anti clockwise මේ cubic එක ටිකක් තදයි හරි එතකොට top එක ගිහින් බැලුවොත් මම අර කියපු L shape එක ඇවිත් තියෙනවා හොඳට මතක තියාගන්න ඕනේ ඊළඟ step එකට යද්දී අපි මේ L එක මේ විදිහටම තියාගෙන තමයි මේවා කරන්න. කියන්නේ මේ facing එක අපි වෙනස් කරගත්තොත් මෙහෙම ඊළඟට කරන algorithm එක දැම්මයි කියලා අපිට වැඩක් වෙන්නේ නැහැ. හරි ඒකෙන්ද හොඳට මතක තියාගන්න මෙන්න මේ L එක මෙහෙම තියාගෙන මේක front එක විදිහට අරගෙන අනිත් මේක base එක විදිහට තියාගෙන අපි ඊළඟ මේක කරමු ආපහු front එක clockwise හරි right එක clockwise top එක clockwise right එක anti clockwise top එක clockwise ඊට පස්සේ front එක anti clockwise දැන් ඔකට පැහැදිලිව පේනවා ඇති මේ මගේ අර කහ පාට ඉර කියන එක ඇවිත් තියෙනවා හරි ඊට පස්සේ කහ පාට ඉර කියන එක ඒ විදිහටම තියාගෙන බේස් එක මේ පැත්තෙන් තියාගෙන කහ පාට ඉර මෙහෙමම තියෙන්න ඕන මේ අතට නෙවෙයි මෙහෙමම තියාගෙන ඒ ෆේස් එකට මුණ දාගෙන අපහු අපි front එක clockwise right එක clockwise top එක clockwise right එක anti clockwise top එක anti clockwise right front එක anti clockwise හරි එහෙන් බලපුවම අපි අර කියපු cross එක උඩ හැදිලා තියෙනවා හරි මේක ලොකු step එකක් අපි බලමු ඊළඟට මේක වෙනස් කරගන්නේ කොහොමද කියලා. එහෙනම් හොඳට මතක තියාගන්න අපහු steps කරන්න ඕන එක front clockwise right clockwise top clockwise right anti clockwise top anti clockwise front එක anti clockwise හරි එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. හරි අපි දැන් අපි ගාව තියෙනවා layers දෙකක් යටින් හදාගත්ත Rubik cube එක top එකේ cross එකක් තියෙනවා. නමුත් ප්‍රශ්නයක් තියෙනවා cross එකේ මේ edge pieces ඇවිත් තිබ්බට දැන් මේක මේ side piece එක තියෙන අදාළ මූණටත් එක්ක නෙවෙයි මොකද මෙතන තියෙන blue facing එකේ green එක අපිට කොහොමද match වෙන්නේ මෙතනදී නම් හරි orange එකට match වෙලා තියෙනවා මෙතනදී again පාට දෙක මාරු වෙලා තියෙනවා හරි මෙතනදී නම් red pieces දෙක හරි ගිහින් තියෙනවා අපි එකට කරන්නේ කොයි පැත්තක් හරි match වෙලා තියෙන පැත්තක් right side එකකින් තියාගෙන හරි අපි කරන්නේ මේක algorithm එකකට දාලා බලනවා හරිද ඒ algorithm එක තමයි මම මේ ලියලියා පෙන්නන්න මම type කරලා වුණා තියන්න මේකේ right clockwise top clockwise right anti-clockwise top clockwise top right clockwise top anti-clockwise 2 times හරි එතකොට ආට මේක ඇවිත් ඊට පස්සේ right එක clockwise කරනවා හරි ඒකල බලන්න ඒ steps හතර කරපුවාම මේ උඩ තියෙන cross එක කවදාවත් බිඳෙන්නේ නැහැ හරි ඒකල බලන්න හරි colors කොහොමද match වෙලා තියෙන්නේ අපිට එක පාටක්වත් match වෙලා නැහැ කියලා හිතනවා අපි හිතමු මේ red එකත් එක්ක match කර ගන්නවා කියලා අපි හරියටම red එකත් එක්ක match කරගත්තාම ආපහු එක පාටයි විතරයි match වෙලා තියෙන්නේ හරි අපි ආයෙ කරන්න red match වෙලා තියෙන පැත්ත right එකේ තියාගෙන
මේක front එක කියලා හිතාගෙන ආපහු ඒ step එකම කරනවා right clockwise top clockwise right anti-clockwise top clockwise right clockwise top 2 times clockwise right anti-clockwise හරි එතකොට අපි හිතමු අපි මේක මැච් කරගත්තයි කියලා මේ සයිඩ් එක හරි මේ සයිඩ් එතකොට මේ සයිඩ් එක මැච් කරගත්තාම තවම අපිට ආපහු අපි හිතපු තැනටම තමයි ගිහින් තියෙන්නේ red උයි green උයි මේ වෙලා තියෙන මැච් වෙලා තියෙනවා නමුත් තව අනිත් දෙක අනිත් පැත්ත මැච් වෙලා නැහැ හරි ආපහු අපි right side එකේම තියාගෙන ඒ algorithm එකම කරමු right anti-clockwise top clockwise again right clockwise top and clockwise twice and right anti-clockwise hari එතකොට බලමු අපහු මැච් වෙලා තියෙනවද කියලා දැන් අපි successful තැනකට ඇවිත් තියෙනවා ඔකටට පේනවා ඇති මේ JSON site දෙකක edge pieces match වෙලා තියෙනවා මෙන්න මෙතෙන් ආපුවම එක්තරා successful level එක ආපහු ඒ algorithm එකම පාවිච්චි කරනවා right clockwise top clockwise right anti-clockwise top clockwise right clockwise top clockwise twice දෙපාර ඊට පස්සේ right anti-clockwise හරි මේ step එකෙන් පස්සේ ගොඩක් වෙලාවට හරියන්න ඕන ඔකට බලොත් පේනවා ඇති රතුයි මැච් කරලා තියෙනවා green මැච් කරලා තියෙනවා orange මැච් කරලා තියෙනවා blue මැච් කරලා තියෙනවා top එකේ H4 හැම මෙතිරලා තියෙනවා හරි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු දැන් අපි ගත්තොත් එහෙනම් අපිට තියෙන cubic එකේ යට layers දෙක හරි උඩ crosses ටික හරි අපිට corner pieces 4 වෙනස් කර ගන්න ඕන. හරි corner pieces 4 ගැන හිතද්දී හරි අපිට හිතන්න පුළුවන් corner pieces වෙන්න පුළුවන් එක corner piece එකක්වත් හරි තැනක තියෙන්න බැරි වෙන්න පුළුවන්. අනිත් ඒ තමයි corner pieces දෙකක් හරි තැනක තියෙන්න පුළුවන් corner pieces තුනක් හරි තැනක තියෙන්න පුළුවන්. තව corner pieces 4ම හරි තැනම තියෙන්න පුළුවන්. හරියට match වෙලා. හරි. දැන් අපි ගත්තොත් මේ corner piece එක මේක තියෙන red, blue, yellow කොහොමද තියෙනවම අනිවාර්යයෙන්ම red, blue කියන තැනද මේක තියෙන්න ඕන කියන එක අපි බලමු. red, blue කියන තැන තියෙන්න ඕන කියන්නේ මෙතන තියෙන orange, මෙතන තියෙන blue, මෙතන තියෙන red එකක්. එහෙනම් මේක ඇත්තටම තියෙන්න ඕන මෙතන නෙවෙයි මෙතන යන්න ඕන. නමුත් මෙතන තියෙන green orange එකක් මෙතන තියෙන red දෙපැත්තේ side එක තියෙන red එකයි blue එකයි. මේ piece එකත් මාරු වෙන්න ඕන. මේක ගත්තොත් මෙතන green එක තියෙන්නේ මේ side එක green එක හරි වගේ මෙතන red එක තියෙන්නේ මේ පැත්ත red එක. මේ piece එක හරි මේ piece එකත් වැරදි. අපිට එතකොට කරන්න ඉස්සරම් සමහර ප්‍රොකටි ගාව එකක්වත් හරිය නැතුව තියෙන්න පුළුවන්. එහෙමොත් එහෙම ඒ ප්‍රශ්නයක් නැහැ. නමුත් එකක් හරියට තියෙනවා අපි ඒක ස්ටැටිස්ටික් piece එකක් විදිහට තියාගෙන. ඒ කියන්නේ ඒක තමයි අපි move නොකරන piece එක විදිහට තියාගෙන තමයි කරන්න යන්නේ. ඒකින්ද අපි කරන්නේ මේකටත් ඇල්ගොරිතම් එකක් තියෙනවා. මේක අපි facing එක විදිහට ගත්තොත් base එක විදිහට white තියාගත්තොත් top එක විදිහට yellow තියාගත්තොත් හරි top එක clockwise right එක clockwise top එක anti clockwise ඊට පස්සේ right එක left එක clockwise top එක clockwise right එක anti clockwise top එක anti clockwise left එක anti clockwise කරලා අපි බලමු
දැන් මොකද edge pieces වලට වෙලා තියෙන්නේ කියලා. දැන් ඔකට බැලුවොත් මම මේ red green yellow කියන piece එක මාරු කරගත්තේ නැහැ කොහටවත්. ඒක එතනම තියෙනවා. අනිත් ඒවා මාරු වුණා. මම හිතන්නේ මෙන්න මේකයි මාරු වුණා. ඒක මාරු වුණා නම් දැනට මේක ඇවිත් තියෙනවා ඒ තැන වැරදි. මේක තියෙන තැන වැරදි. මෙතන red එකක් තියෙන්නේ. මෙතන green මෙතන orange එකයි green එකයි red green එක තියෙනවා. අපහුව අපි කරන්නේ හරියට තියෙන මේ position එකේ තියෙන corner position එකේ තියෙන හරියින්ද අපහුව එක තියාගෙන අපහුව කලින් කරපු algorithm එකම කරනවා. top clockwise, right clockwise, top anti-clockwise, left clockwise, top clockwise, right anti-clockwise. ඊට පස්සේ අපහුව top anti-clockwise, left anti-clockwise. හරි මෙතනට එද්දී තවම එක piece එකක් හරියට ගිහින් තියෙනවා. මේක නෑ තවම අපිට එකක්වත් හරියට හැදිලා නැහැ. මේක එහෙනම් ආය පාරක් right piece එක හරියට මෙතන තියෙනවා. කියන්නේ මේක මේ green orange green තියෙන yellow piece එක අපව ගත්තා. top එක clockwise, right එක anti clockwise, top එක anti clockwise, left එක clockwise, top එක clockwise, right එක anti clockwise කරගත්තා. ඊට පස්සේ top එක anti clockwise කරගෙන left එකත් anti clockwise කරගත්තට පස්සේ අපි pieces ටික හරි ගිහින් තියෙනවා. ඔකටිට පේන ඇති එකක් මේ ටික ඔක්කොම හරි අනිවාර්යයෙන්ම මේව හරියන්න ඕන. මේක මේ 3 පාරක් හරි 4 පාරක් හරි 5 පාරක් හරි කරද්දි හරියන්න ඕන. මේ piece එකත් තියෙන්නේ green orange එකක්. ඒකත් හරි. මෙතන තියෙන්නේ blue orange එකක්, orange blue එකත් හරි. මෙතන වෙලා තියෙන්නේ position එක හරි pieces වල. දැන් pieces අපි ඊළඟට බලමු මේ හරියට තියෙන positions කොහොමද swap කියන්නේ උඩ යට මාරු කරගන්නේ කොහොමද කියන එක ඊළඟ වීඩියෝ එකකින් බලමු. හරි. thank you. හරි. මගේ අතින් එක step එකක් වැරදිලා නේ record කරද්දී මම recommend දීලා මට මේ අන්තිම step එක කරන්න වෙන්නේ වෙනම මේකක. නමුත් මොකක් කරත් ඒක එකමයි. හරි. හොඳට බලන්න. කලින් එකේ අපේ edge pieces එකයි හරියට තිබ්බේ කලින් කම් කරගෙන අපේ. නමුත් ඒකම process එක කරන්න තියෙන බය වෙන්න බෑ. මෙතන දෙකක් හරියන මට එක පාරක් අඩුවෙන් කරන්න තියෙන්නේ match වෙලා නැති edge piece එකක් අරගෙන මේක top එක මේක bottom එක මේක front එක මේක left right කියලා ගත්තොත් right එක anti clockwise, bottom එක anti clockwise, right එක clockwise, bottom එක clockwise. මේක එක step එක. මේක කරපුවහම මෙතන හරිය ගිහින් නැත්නම් තා පාරක් right එක anti clockwise, bottom එක anti clockwise, right එක clockwise. හරි. එතකොට බලන්න මෙතන හරියටම හැදිලා තියෙනවා. ඊළඟ step එක අමතක කරගන්න එපා. bottom එක හැම වෙලේම clockwise කරලා සම්පූර්ණ algorithm එක ඉවර කරන්න ඕන. හරි. දැන් මෙතන තියෙන පොඩි නොගැලපීමක් තිබ්බට කමක් නැහැ. උඩ හරියාකාරව හැදිලා තියෙනවා. අපි ඊළඟට කරන්නේ match නොවිච්ච ඊළඟ corner piece එක. හරි. අර shuffle වෙලා තියෙන එහෙම නැත්නම් මාරු වෙලා තියෙන
corner piece top එකට ගේනවා. හරි. ඒ ගෙන ගත්තට පස්සේ මේක බලලා ඊළඟට කරන්න තියෙන්නේ මේ ඊළඟට කරන්න තියෙන්නේ අර ස්ටෙප්ස් ටිකමයි අපි මේ මැච් නොවෙච්ච මේ පීස් එක ගෙනාවා කෝනර් එකට ඒකලා ආපහු ගත්තා ඒක ෆේස් කරන අපිට ෆේස් කරන විදිහට හරි ඒක රයිට් හෑන්ඩ් සයිඩ් එකේ කෝනර් එකෙම තියාගන්න ඒකලා right එක anti clockwise bottom එක anti clockwise right එක clockwise bottom එක clockwise මේක ටිකක් තදයි පොට්ටකින් ඊට පස්සේ ආපහු right එක anti clockwise bottom එක anti clockwise right එක clockwise bottom එක clockwise right එක anti-clockwise bottom එක anti-clockwise ඊට පස්සේ right එක clockwise bottom එක clockwise right එක anti-clockwise bottom එක anti-clockwise හරි right එක clockwise මෙතෙන් ආවට පස්සේ ඔකට පේන උඩ ටික ඔක්කොම හදිලා කොන pieces හරි layers විදිහට තමයි වෙනස් වෙලා තියෙන්නේ දැන් layer ටික වෙනස් කරගත්තට පස්සේ සම්පූර්ණම Rubik cube එක හදලා ඉවරයි. Thank you very much. මොකක්ද ප්‍රශ්නයක් තියෙනවනම් මම අහන්න. සමහර tag නොගාලේ පිටින් තැන් ඇති මම මේ algorithm එක දාන්නම්. හැම වෙලේම මතක තියාගන්න face එක මේව කරගන්නේ මොකක්ද කියලා හැම step එකකදීම අපි මූණතට ගන්න මොකක්ද bottom එකට top එකට ගන්න මොකක්ද කියලා බලන්න. මේක මම white එක base කරගෙන කොහොමද කරන්න කියන එක ගැන තමයි මේක කියලා තියෙන්නේ. හරි. එහෙනම් thank you very much. මොන හරි තියෙනවා නම් මට කියන්න. Thank you. Bye.